වැල් කතා අහන්න කැමති නම් romantic vibes අපේ YouTube channel එක subscribe කරලා කතාව පැත්තට යමු. එක්කෙනෙක් නම් කවීෂා. අනිත් කෙනාව දැක්ක ගමන් මායි චනුයි මූණට මූණ බලාගත්තා. ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි යුහස්. යුහස් කවුද කියලා මතකයි නේද? අර කැෆේ එකේ සාවිදිහා බලන් ඉන්නේ නැන. අන්ද එයා තමයි යුහස්. එයාගේ පෙනුම ගැන කියන්න බැරි වුණානේ. තලලු හමක් තියෙන ඉත්තෑකූරු කොණ්ඩ ටිකක් විතර උස, කෙට්ටුත් නැති, මහතත් නැති ඇඟක් තියෙන වයස අවුරුදු 19ක කොල්ලෙක් තමයි යුහස් කියන්නේ. එහෙන් චනු මට අතින් අනිනවා. මම ඔබට කලින්ම කිව්වා ගොනා හැරෙන පොල් පැලයට තමා කියදා. කටවහන් ඉදපන්කෝ. චනු මගේ කනට කරලා රහසින් කියද්දි මං ඒකිව එහාට කරේ. එතකොටත් කවීෂයි යුහසුයි අතුරට ඇවිත් හින්දා. කෝ ලෙඩා. ඇයි මේ ඉන්නේ? මං තමා ලෙඩා. උඹට කොහේ ලෙඩක්ද ඔය ඉන්නේ අස අගේට? හොඳට කකා. හිහි ඒම් තමයි ඉතින්. මැරෙන්න යනුනත් කාලා ඉන්න එපා. ඔව් ඉතින් කොහමත් ඉස්සර ඉඳන් මෙහෙමනේ. කෑම කොතනද සාවියතන වගේනේ. ඕ අනිතා. කියලා මං කකා හිටපු ඇපල් ගෙඩිය කවීෂට දික් කරා. අනේ මට එපා. තමුසිට ගෙනාවේ. කාලා හැදියන්. කවීෂ ගෙනාපු බෑග් එක දෙද්දි තමා යුහසුත් එයා ගෙනාපු බෑග් එක මට දුන්නේ. දැන් කොහමද සාවින්දියා? එහෙම ලෙඩක් තිබුණේ නෑනේ යුහස්. ෆේන්ට් උන හින්දානේ ඇඩ්මිට් කරේ. එනම අද ඩිස්චාර්ජ් කරයි. ඔව්. හැබැයි සාවි ඔබට ලොකුවට අවුලක් නෑනේ. ඔව් නේද? අපි ඔහොම කතා කර කර ඉද්දි තමා මගේ නපුරුසු ඇතුළට ආවේ. ආපු ගමන් බැලුවේ කවීෂ දිහාවයි යුහස් දිහාවයි. එයා කවීෂව නම් අඳුරනවනේ. මගේ දිහා බලලා ඇස් වලින් ඇහුවේ කවුද මේ කියලා. මේ යුහස් කැෆේ අපිත් එක්ක වැඩ කරන කෙනෙක්. මං එහෙම කියනවත් එක්කම මගේ ළඟට ඇවිත් මං ගිහින් කැම අරන් එන්නම්කෝ කියලා මගේ නලලට කිස් එකක් උද්දිලා ගියා. මට නම් තේරුණා ඒම කරේ යුහස් හිටපු හින්දා කියලා. තියෙන ඊරිසියාව හරියට නිකන් මගේ කියලා පෙන්නන්න වගේ ඒම කරේ. ටික වෙලාවකින් කවීෂා යුහසුයි ගියා. අපි දෙන්නත් ෆෝන් එක බල බලා හිටියා. ඒ ඉදි තමයි මගේ නපුරුසු කුමාරයා ආඩියේ. චූටිය. කවුදරාවේ? කවීෂලනේ. මං කවීෂව දන්නවනේ. මං අහන්නේ ආපු අනිත් කෙනා කවුද කියලා. කෑ මේ සාවි මං එළියෙන් ඉන්නම් කියලා චනුව hina වෙවීම එළියට ගියා. මං ඉතින් මෙච්චර වෙලා ෆෝන් එක දිහා බලන් තමයි උත්තර දුන්නේ. චනුව එහෙම කියලා එළියට යද්දි තමයි මං නපුරුස් දිහා බැලුවේ. බලන් ඉන්ඩෝනිකම් මන් දිහා කන්න වගේ. මේ යුහස්නේ අපේ කැෆේ එකේ වැඩ කරන්නේ. ඇත්තද? එනම් මොකටද දන්නේ තමුස දිහාම බලන් හිටියේ? ඒක ඉතින් මන් දන්නේ නෑනේ. මාව බලන්දනේ ආවේ. ඒක ඉඳ වෙන්න ඇති. හරි මං හොයා ගන්නම්කෝ. මේ සුදු. ඔළුව සුට්ටක් අත ගාන බැරිද? අම්මෝ තමුසෙත් කපටිම නෑ නේද හිමීට බටර් පාර ගාලා මැදන. කොහෙනවා? එයාගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන ඉතින් එක එක දේවල් කිව් හිටියා. මේ සුදු. සුදු බෝල මගේ මුකුත් ඇහුවෙවත් නෑනේ. ඒමද? අපි අම්මිට ළඟදිම කියමුකෝ චූටි. මේ සුදු. එපාර මොකෝ? ඔයා මාතා ආදලයිද? නෑ පිස්සුද? අනේ මන් තලහයි. ඔව් දැන් මර සක්‍රවාට්ටම ඉන්නවනේ නේද? මොන වට්ටම? අවුරුද්දු වට්ටම විහිළුවටනේ කිව්වේ. අනේ මං ඔයාටනේ ආදරේ. අනේ මේ යන්න එපා මාව අල්ලන්න. කො මගේ චූටි හාපෙටිය මං ඔයාටනේ ආදරේ මැනිකේ. වෙන අවුරුදු වට්ටම් කෑලි මට එපා. මගේ මේ කොච්චි කරලා හිටියා මේති. අනේ මං ආදලයි. වෙන නට්ටිච්චිය පස්ස ගිහින් තිබුණොත් කඩනවා. මොනාද? කකුල්. දෙන්නත් එක්ක එක කෝලම් කර අයිද්දි තමා නර්ස් කෙනෙක් ඇවිලා කිව්වේ සාවිව ඩිස්චාර්ජ් කරා කියලා. ට්‍රින් පුතේ තවීෂ කවුද ඇවිල්ලා බලන්න ටිකක්. මේ කියලා කවීෂ දොරාරින්ට ගියේ මේ රෑ කවුද ඇවිල්ලා ඇත්තේ කියලා හිතා. අඩෝ අනුහස මේ රෑ මොකද බං ආවි? මං උඹට සිංගලෙන් කිව්වා එන්න එපා කියලා. වරින් ගිය ඇතුළට. හිත හදාගෙන එහෙට වෙලා ඉන්න බැරි වුණා බං. මොකද බං ඔය හොඳටම තෙමිලා මෙහෙට වහින්නේ නෑනේ. එහෙට වහිනෝ බං. බයික් එකේනේ ආවේ. ඉඳපන් කොබට පිහා ගන්න ටවල් එකක් අරන් එන්නම්. මේ අනුහස් පුතානේ. නැන්දේ. මෙන් ටවල් එක පියාගනින්. කවියෝ අපි දැන් ගිහින් යමු කනේ බං. අනේ මන් දාබන් ඔබත් කියන දෙයක් අහන්නේ නෑනේ. යමන්කෝ. මං තේ ටික හදාගෙන එන්නම් පුතේ.
එපා නැන්දේ. අපි ගමනක් යන්න හදන්නේ. ගිහින් ගෙවිලා බමුකෝ. දෙන්නත් එක්ක මෙහෙන් හොස්පිටල් එකට යන්න පිටත් වෙද්දී සාවිලා හොස්පිටල් එකෙන් ඉඳන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. චූටි හරිද? හරි සුදු අයියේ යමු. එන්න චනු යන්. එහෙම කියලා තුන්දෙනා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එන්න පිටත් වුණා. ෂේක් ට්‍රැෆික් එක වුණානේ. අනුහසුයි කවිෂයි විනාඩි 5කින් විතර පස්සේ ගිය හොස්පිටල් එකට. ඒ වෙද්දිත් සාවිලා පිටත් වෙලා විනාඩි 10කටත් වැඩි. මොකද්ද නම්බර් එක? මටත් හරියට මතක නෑ බං. යන්කු බලන්න. මීකි හිටියේ දෙන්න දොර අරගෙන ඇටුලට යද්දි සාබි වෙනුවට හිටියේ වෙන කෙනෙක්. කෝ නෑනේ. ඒකනේ බං. හවස හිටියේ මේකේ. කාගෙන් හරි අහලා බලමුකෝ. යන්කෝ. Excuse me miss. නම්බර් 27 රූම් එකේ හිටිය patient දැන් එකේ නෑනේ. වෙන රූම් එකකට මාරු කරලාද? ඒ රූම් එකේ හිටිය patient දැන් ටිකකට කලින් discharge කරා මිස්ටර්. හරි. thank you miss. දැන් මොකද කරන්නේ අනුහාස්? මේ රෑසාවිලාගේ ගෙදර යන්නත් බෑනේ. අනේ ඒ උනාට මට කෙල්ලව බලන්න ඕනේ බං. අපි හෙට යමුකෝ බං. ඒකට අවුලක් නෑ බං. හවසත් ෂෝක් එකට හිටියා. දැන් ගෙදර යමන්කෝ. ඊයේ රෑ ඉදම් කවිෂ පුළුවන් තරම් කියලා කොහොම හරි ආපහු අනුහස්ව පිටත් කරා. මොකද කවිෂ හොඳටම දන්නවා අනුහස් සාවියෝ බලන්න ගියොත් ආපහු අනුහස්ගේ හිත රිදෙන බව. ඊයේ යුහස් හිතපු හින්දා නපුරුසේම කරා නම් අනිවාර්යෙන්. අද අනුහස් ගියත් මුකක්ම හරි වෙලා අනුහස්ගේ හිතත් රිදෙනවා. සුදු බෝලේ මගේ ශක්තිජනක පානයකෝ වෙනද වගේම නැගිටලා සුදු බෝලෙකින් මගේ ශක්තිජනක පානයත් ඉල්ලගෙන ආවිස්තරහා ඔන්චිල්ලාවට. හොව් ඔයාලා හිතුව නේද මම මූණ හෙද්දුවේ නෑ කියලා? මන් මූණ හොදලා ඇඳුමක් දාගෙන තමයි මගේ ශක්තිජනක පානේ බොන්න ආවේ. යද්දි සනු අක්කා ඉන්නා පොතක් කියෝ. ටීචර් නෝනා. good morning එම්කේ. නැගිට්ටද සුදු? good morning. පොතක් කියවනවානේ. බොනෝද සුට්ටක්? කියලා මගේ ශක්තිජනක පානේ සනු අක්කා පැත්තට දික් කරා. මම බිව්ව මැනිකේ. එන්නම් කමක් නෑ සුදෝ. මෙහන්නකෝ සුදු. කියන්නකෝ. මට සාරි ටිකක් ගන්න ඕනේ. මැනිකේ සඳදේ ඉඳන් ස්කෝලේ යන්න එපයි. අද ටවුන් එකට ගිහින් මෙමුද? මේ සාවියා ඕන දෙයකට ඕකේ. හැබැයි පොඩි කොස්සක් තියෙනවා. ඒ මොකද්ද සුදු? අර නපුරුස් කුමාරයෝ දෙන්න අපේ තනියම යවයිද? අහලේ බලමු නේද? නැත්තම් මේම ගිනි පිවින්න ගන්නෝ. අයියා නැතත් අර නපුරුස් යන් අහන්න. සනුවක අක්කයි මායිගේ නපුරු ජෝඩුවගෙන අවසර ගන්න. යද්දි දෙන්නම ඔෆිස් යන්න ලෑස්ති වෙලා කෑම කනෝ. මේ අයියේ මොකෝ සනුවක්කට සාරි ටිකක් ගන්න ඕනෙලෝ. ඉතින් අපි දෙන්න ටවුන් එකට ගිහින් අරන් එන්නද? ටැක්සි එකක් දාගෙන යන්නලා. බොරුවට රවුම් ගාගා ඉන්නේ නැතුව වැඩේ කරගෙන ඉක්මනට ගෙදර එන්න ඕනේ. ඔව් චූටි මතකනේ එදා. අපිට ඔක්කොම ආරංචි වෙනවා හරිද? හරියනේ. ඒ උනට ටැක්සි එක යන්න බෑ. අපි බස් එකේ ගිහින් එන්නම්. අනේ. ඉක්මට ගෙදර ඇවිත් ඉන්න ඕන. මාත් එන්නවද කලින්? ඔයාලා නම් හලියොදයි. එද්දී මතක් වුණොත් කඩළු ගොට්ටක් අරන් එන්නම්. කියලා අයියගේ පිටටත් එකක් දීගෙන මාවි සුදු බෝලෙට කියන්න. අවු ගෑණිය රින්දුනා. කද්දිවත් ඉන්න බින්නේ නෑනේ මේකි. සුදු බෝලෙගෙන තවසර අරගෙන අපි දෙන ගියේ ලෑස්ති වෙන්න. එතකොටයි මට චනුවත් මතක් වුණේ. දුවගෙන ගියේ සනුවක්කගේ රූම් එකට. සනුවක්කේ? සුදු. අපි චනුවත් එක්කන් යන්න. සුදු. චනුවටත් ලෑස්ති වෙන කියලා මැසේජ් එකක් දාගෙන වොෂ්රූම් එකට යන්න හදද්දිමයි මතක් වුණේ අපි යන්නේ shopping නේද කියලා. ආපහු දිව්වේ පල්ලෙහාට. එතකොට අයියයි නපුරුසුයි යන්න ලෑස්ති. අයියා කාර් එකට නගින්න යද්දිම තමා හෝ අයියේ කියලා මං කෑ ගහගෙන දෝඩන ගියේ. මුක්කද යකෝ බෙරි හන්දන්නේ? මට තාම කන් ඇහෙනවා. මං හිතුවා ඇහෙන්නේ නැත්තයි කියලා ඒක කෑ ගහුවේ. මේ ඔයාගේ කාඩ් එක දෙනකො. ඒක තමයි මාත් බලුවේ. තමසෙට යන්නේ කොහෙද කියන අමතකුණා බද්ද. දන්නේ නැද්ද සුට්ටක්? මාවම කන්න බලන් ඉන්නේ. මේ ඉන්නේ තමසගේ හබි ඉරගෙන මිල්ල ගන්නවකෝ. හරියනේ. වයිති මගේ හොඳ අයියානේ දෙනවකෝ. ගන්නවා. දවසක තමසෙට ඇඳුම් අරන් දීලම මාව බංකලොත් වෙනවා. චූටි මේකත් ගන්න. දැන් හම්බුණානේ කොමගේ එක දෙනවා. බෑ. මේකෙන් කෑම ගන්න. ඔයාගේ එකෙන් යඳුම් ගන්න. ඔයාලටත් පරිස්සමෙන් යන්න කියාගෙන මං ආවේ ලෑස්ති වෙන්න.
වොෂ් එකකුත් දාගෙන කළු පාට පොකට් ට්‍රවුසර් එකට ලා දම් පාට සුට්ටක් බඩ පේන අද්දික ක්‍රොප් টොප් එකක් ඇඳලා කොණ්ඩ දෙක උඩ ඉදලා ගොත්තලා වොච් එකක් දාගෙන සුදු පාට ෂූස් දෙකක් දාගත්තා. පොඩි සයිඩ් බෑග් එකක් අරන් ගියේ එළියට. මං යද්දි සනුවක්වත් ලෑස්ති වෙලා ඉවරයි. එයා නම් හීනි පටි තියෙන ලස්සන තද නිල් පාට දිග ගවුමක් ඇඳලා. එයාගේ හැමටේ පාට හොන්දට කැපිලා පේනවා. යමුද? යන් අක්කේ. අපි ගිහින් එන්නම් සුදු බෝලේ. අපි ගිහින් එන්නම් පුංචි. හරි. පරිස්සමට ගිහින් එන්න දෙන්නම. සුදු බෝලෙටත් යනවා කියාගෙන මාවේ. පාරට අපි යද්දි චනුත් ඇවිල්ලා යත් මන් වගේම පොකට් ට්‍රවුසර් එකට ක්‍රොප් টොප් එකක් ඇදලා. තුන් කට්ටුවම බස් එකේ ගිහින් ටවුන් එකෙන් බැහැලා ගියා දුම් ෂොප් එකකට. ඉස්සල්ලාම සනුවක් යුවට සාරි බල්ලයිමු. එහෙම කියලා අපි ගියේ සාරි තියෙන සෙක්ෂන් එකට. ගිහින් සනුවක්කට මැච් වෙන එක එක විදිහේ සාරි ටිකක් ගත්තා. ඊට පස්සේ ගියා අපිට ඇඳුම් ගන්න. ඔහොම ඉතින් පැය ගාණක් ඇඳුම් තෝර අන්තිමේදී මට ඇඳුම් 10කට වැඩිය ගත්තා. සුදු බෝලෙටත් ලස්සන ගවුමක් ගත්තා. අර නපුරු කුමාරයෝ දෙන්නටත් ෂර්ට් දෙකක් අරගෙන බිල් එකත් පේ කරලා ආවේ එළියට. දැන් නම් ඉතින් තුන්දෙනාගෙම හොද්ද පණ ගිහින් තියෙන සාවියෝ. ඕ අනේ දැන් බඩේ පණවොත් බොක්සින් ගහනවා වගේ. අපි මොනවා හරි බඩට දාගෙන ඉමුද? හා යන්කෝ කියලා තුන්දෙනත් එක්ක ගියේ KFC එකට. ගිහින් හොද්දට කාලා බීලා මගේ නපුරුස්ගේ කාඩ් එකෙන් බිල් එකත් පේ කරලා ආයෙත් ඕන අනිත් ඒවලුත් ගත්තා. අත් දෙකේම බෑග් ගෙනියන්න බැරි තරම් පිරීලා හින්දා ටැක්සි එකක්වත් දාගෙන ගෙදර ආවා. ගෙදර ඉද්දි හවස 4ත් පහු වෙලා. වෙලාවට අර ඩබල තාම එවිත් නෑ. ආපු ගමන් මහන්සි හින්දා වොෂ් එකක්වත් දාගෙන ඇදට වෙලා ටිකක් ඉද්දි තමයි මගේ නපුරුස්කින් කෝල් එකක් ආවේ. හැලෝ චෝටි. හැලෝ සුදු. කොහෙද ඉන්නේ? ගෙදර. ගෙදර ආවද? මං හිතුවේ වෙලාවට තාම රස්තිය අදු ගහ ගහයිති කියලා. මං දැන් එහෙම නෑ. මං හොඳ බබෙක්. හොඳ බබා ෆෘට් සලාඩ් කනෝද? ඕහෝහෝ. මේ සාවිගෙන් කනවද කියා අහන්න. පිස්සුදු මන්දා. කෑම නම් සාවි තමයිනේ. මං ගෙන්නම්කෝ. හා පරිස්සමෙන් එන්න බුදුසරණයි. ඔන්න ඉතින් අදත් දැම්ම බකමූණු වර්ෂන් එක. ලයින් බිසි. බලන් දෙන්න බැරි වුණ එක කෝල් එකක් ගත්තේ කටහඬවත් එකක් අහන්න පැංචියේ. ඒත් ලයින් බිසිනේ. කමක් නෑ පැංචියේ. ටික වෙලාවක් යද්දි ආවේ අයියයි මගේ නපුරුසුයි. අනේ මට ෆෘට් සලාඩ් එකක් ගෙනල්ලා. මං ඒකත් ෆ්‍රිජ් එකට දාලා ආවා. කෝ බලන්න තමුසේ මාව හූරගෙන කාලා ගත්ත දේවල් කියාගෙන අයියා එද්දි පස්සෙන් නපුරුසුයි සුදු බෝලෙයි සනුවක්කයි කට්ටිය මාවේ මගේ රූම් එකට. මං ඉතින් ගෙනාපු දේවල් ඔක්කොම හැලුවේ ඇද්ද උඩට. අනේ අම්මේ මට නිකන් heart attack වගේ. පොඩි අල්ලගෙනින් මාව. මේ මගේ සල්ලි නේද? අපෝ ඔච්චර කුණු ලෝබෙක් වෙන්න එපා ඔයි. තමුසෙට මොකටද ඔච්චර ඇඳුම් බලන්නව? කබඩ් එකේ තියෙන ඇඳුම් ගොඩ. තිලක වර්ධනයේ අයිතිකාරියම තමුසෙගේ කබඩ් එක දැක්කොත් මේ මනුස්සයටත් heart attack හැදෙනව. ඇයි යකඩ මේකෙවත් නැතුවති මෙච්චර ඇඳුම්? ඒම තමයි ඉතින් හැමදාම එක්කම අදින්න බෑනේ. ඇඳුම් ටිකත් පෙන්ඩලා සුදු බෝලෙට ගෙනාපු දේවලුයි නපුරු කුමාරයෝ දෙන්නට ගෙනාපු ෂර්ට් දෙකක් දුන්නා. අන්තිමට මං සනුවක්කට හොරෙන් ගත්තා ලස්සන කළු පාට සාරි එකක් යාට දුන්නා. මගෙන් චූටි gift එකක්. අනේ thank you සුදු.